ණයා වුණත් පොඩ්ඩක් පෙනේ අල්ලන්න ඕන නැත්තම් මිනිස්සු තරමිටියට බඳිනවනේ. කිසිම දාක තරුණයෙක්ගේ අතින් කිසිවෙක් ගුටි කන්න හොඳ නැහැ. ජපානයේ ඉඳන් තරුණයෙක් කතා කරනවා. මේ යාළු වෙලා හිටපු ගෑනු ළමයාට ටිකට් එක වෙලා අරගෙන යනවා. කොහොම හරි එක කොල්ලෙක් ෆොටෝ වගේක් යවනවා කාටද? ජපානයේ ඉන්න කොල්ලට. අර ඒ ගෑනු ළමයා යහංගත වෙලා වෙන පිරිමි දරුවෙක් සමග. මම මේ කියන්නේ අර අනියමේ තියෙන ආදීනව. ඒ කොල්ලා මට ෆොටෝ වගේක් එවුවා. හාමුදුරුවනේ මේ හදපු කාමරේ කෙල්ලට කාම ඒ ගයක් කරගෙන අවුරුදු ගානක් හදලා සල්ලි දෙනවද? මේ හාමුදුරුවනේ ගත්ත ඇඳුම් කාටද? යාළුවා හිටපු ගෑනු ළමයා. හැම එකක්ම කැමති දේවල්. අර පුදුම කරන එකට මොකක්ද කියන්නේ? සර්ප්‍රයිස් කරනවා. කොල්ලා සර්ප්‍රයිස් වුණා. ටිකට් එක වඩ පස්සේ කියනවා හාමුදුරුවනේ පෙර ලොකු පිනක් කරලා තිබ්බලු මොකේද? ඒක එතනින් ගැලවෙන්න අර කොල්ලත් එක්ක වෛරයක් නැහැ. කොල්ලට පින් දුන්න මාත් එක්ක ඇයි ඒ ෆොටෝ කැල්ලි ගෙවුවට. අන්න තරුණයන්ට ඔහොම ජවයක් තියෙන්න ඕනේ.